හරි මම ඔයාලට පොඩි එන්ට්‍රි එකක් ගන්න විදියක් කියලා දෙන්න. හරිද? මේ ATOM කියන කොයින් එක මේක. මේකේ අපි එන්ට්‍රි එකක් මෙතනින් ගත්තා ගෲප් එකේ මම දුන්නා පබ්ලික් ගෲප් එකේ මෙතන. අපි 1.3 මෙතන එන්ට්‍රි එකක් ගත්තා. ඒක කී විදිහටම රන් වුණා මම ගෲප් එකේ දාලා දුන්න එන්ට්‍රි එක බලා ගන්න පුළුවන්. මේ ගෲප් එකේ දෙනවා මේක එන්ට්‍රි ගත්ත එක මෙච්චරම ප්‍රොෆිට් එකක් ගත්තේ නැහැ. මම හිතන්නේ මේ හැරින් වගේ සෙල් කරා. රයිට්. මෙතනදී මම ඔයාලට පොඩි එන්ට්‍රි එකක් ගන්න විදියක් කියලා දෙන්නම්. මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බෑක් ටෙස්ට් කරලා. හරිද? මේක ගන්නේ fair value gap and liquidity බාහිදා කරලා අරන්සෙට්. හරිද? එතකොට මේකේ මේක මෙතන ඇවිල්ලා sell side liquidity. හරිද? මෙතන sell side liquidity මේක. right. එතකොට මෙතන මේ resistance එක මාක් කරලා මෙතනින් දැනට තියෙන resistance එක මෙතන. right. ඊට පස්සේ මේක ඒ කියන්නේ දැනට මෙතන කලින් මෙතන resistance එක මෙතන මාක් කරාතු මේ හරිය තමයි resistance එක තියෙන resistance level එක. right. මේ හරිය තියෙන. ඒතර දැන් මාකට් එක මම sell entry එකක් ගන්න යන්නේ මාකට් එක ගන්න හදන මාකට් එක මේ හරියෙන් කියලා තන්න. මෙතන මේ පැත්ත මාකට් එක නෑ මේ ටික තමයි තියෙන්නේ. right. හරිද? ඒතකොට දැන් මෙතන resistance එක මේක ඊට පස්සේ අනිත් resistance එක තියෙනවා මෙතන. මෙතනක් තියෙනවානේ resistance එක කියන්නේ මේ මෙතන ගන්න පුළුවන්. right. ඒතර මෙතන sell side liquidity තියෙනවා. මෙතන දෙනවා ඊට පස්සේ buy resistance එක මේක buy side liquidity කියලා අපි ගමු මෙතන. buy side liquidity. right. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඊට දැන් මාකට් එක දැන් ඇවිල්ලා මේ හරියද ඇනලයිස් කරලා යන්න කියලා හිතන්න ඔයාලා මෙතනින් මාකට් එකේ මේ ටික නෑ කියලා හිතා ගන්න. හරිද? ඒ කියන්නේ මම මෙතනදී තියෙන විදිහට මම දෙන්න යන්නේ මෙතනදී. මේ එන්ට්‍රි ඔයාලා බෑක් ටෙස්ට් කරන්න මේක දෙපැත්තටම ඒ කියන්නේ buy එන්ට්‍රි sell එන්ට්‍රි දෙකම ගන්න පුළුවන්. මෙතනින් මේ පැත්ත මේ blue color එක පැත්ත නෑ කියලා හිතන්න. ඒතකොට right. හරිද? එතකොට මාකට් එක දැන් තියෙන්නේ මේ හැරිය කියලා හිතන්නවා. ඔන්න දැන් මාකට් එක දැන් තියෙනවා මේ හැරිය. මාකට් එක මේ හැරිය තියෙනවා. right. එතකොට ඊට පස්සේ මේ හැරිය ගිහිල්ලා ඊට පස්සේ මේ හැරිය ඔන්න දැන් මෙතන දෙනවා මේ හැරිය දෙනවා liquidity sweep එකක් දෙනවා කියලා. මේ හැරිය දෙනවා liquidity sweep එක. මේක ලස්සනට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් එකක්. හරිද? මේ හැරිය දෙනවා liquidity sweep එක. ඒකත් මාක් කරගමු. right. liquidity sweep එක. මේක liquidity sweep එක. ඊට පස්සේ මාකට් එක දැන් මෙහෙම ඇවිල්ලා මේක හොඳට බලාගන්න. දැන් මෙතන තිබ්බ 6 පොයින්ට් එක තිබ්බා. ඊට පස්සේ මෙතන liquidity sweep එකක් ගත්තා මෙතන. right. හරිද? ඊට පස්සේ මාකට් එක මෙතනින් ඇවිල්ලා මේක මම ඉස්සෙල්ලා කිව්වනේ මේක ගන්නේ fair value gap and liquidity sweep බල. දැන් ඒතකොට ඔන්න මාකට් එක දැන් මෙතනින් දැන් මෙහෙම පල්ලෙහාට ඔන්න දැන් මාකට් එක මෙහෙම එනවා පල්ලෙහාට. මේ වෙලාව මෙතනින් දැන් මාකට් එක පල්ලෙහාට යනවා. ඊට පස්සේ මෙතනින් එනකොට මේක අපි ඊළඟට බලන්න ඕනේ මාකට් එක දැන් අප් ට්‍රෙන්ඩ් මාකට් එක මෙහෙම යන්නේ මේක දැන් මේ මාකට් එක මේ යන විදිහ බලා ගන්න. මේ කියන්නේ 6 highs 6 lows හදාගන්න. මෙහෙම 6 high හදනවා. මෙහෙම 6 lows හදනවා. මෙතන 6 highs හදනවා. මෙතන 6 lows හදනවා. හරිද? එහෙනම් මාකට් එක දැන් මෙහෙම ගිහලා මෙතන ඒතකොට 6 high එකක් වෙනවා 6 low එකක් වෙනවා.
ඊට පස්සේ මෙතන 6 ලෝ එක 6 හයි එකක් හදනවා. රයිට්. හරිද? ඊට පස්සේ ඇවිල්ලා මාකට් එකේ පල්ලෙට ඇවිල්ලා මෙතනින් දෙනවා චොච් එකක් මෙතනට. මේ මෙතන පුල් බොඩි කැන්ඩල් එකක් තියෙන්නේ. මෙතනින් චොච් එකක් හදලා මෙතන පල්ලෙ මේක ට්‍රෙන්ඩ් එක මාරු වෙනවා. රයිට්. ඕම් ඔය අවස්ථාව හොඳට බලාගෙන ඉන්න ඕනේ. මෙතන චොච් එක දැන් රයිට්. හරිද? මෙතනින් චොච් එකක් දෙනවා මෙතෙන්ට. පුල් බොඩි කැන්ඩල් එකකට දෙන්නේ මෙතන චොච් එක. රයිට්. ඒතකොට එතන වැලිඩ් චොච් එක. රයිට්. ඊට පස්සේ උදන චොච් එක දීලා දැන් මාකට් එක මෙතනින් පල්ලෙහාට යනවනේ. චොච් එක දුන්නා. මාකට් එක පල්ලෙහාට මෙතන යනවා. ඊට පස්සේ මෙතන මෙයා මාකට් එක යන්න ගන්නේ. දැන් මම මේක නිවිලි අයින් කරගන්න. මෙතන බ්ලූ ලයින් එක මම අයින් කරගන්න. රයිට්. හරිද? දැන් ඒතකොට මාකට් එක පල්ලෙහාට දීලා යනකොට මෙතන ඉතුරුනා ෆෙයා වැලියු ගැප් එකක් මෙතන තියෙනවා. ඒ ෆෙයා වැලියු ගැප් එක මාක් කරගන්න. ඒ ෆෙයා වැලියු ගැප් එක මාක් කරලා දැන් මෙතන මාකට් එක දැන් මේ හරිය මාකට් එක උන දැන් මේ කැන්ඩල් එක ඇදිලා ෆෙයා වැලියු එක මොකද දැන් මේ මාකට් එක මෙතනට යනවා. මෙතන ගිහලා දැන් මෙතන ඉම්බැලන්ස් උත් මේවත් ෆිල් වෙනවනේ. ඊට පස්සේ ඔන්න මාකට් එක පල්ලෙහාට යනවා. ඊට පස්සේ මෙතනත් ඉම්බැලන්ස් ෆිල් වෙනවා. ඊට පස්සේ අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මෙතන මේ FEG එකේ මෙතන 0.5 එකේ. මෙතන ෆෙයා වැලියු ගැප් එකට ඒක පල්ලෙහාට ගිහිල්ලා උඩට එනකොට මෙතනින් මේක මට මිස් වුණ එන්ට්‍රි එකක්. මෙතන FEG එකෙන් ගන්නවා එන්ට්‍රි එක. මේ හරි OB එකට වගේ තියලා. රයිට්. එතකොට ස්ටොප් ලොස් තියා ගන්නවා. මේ මෙතන කලින් තිබ්බ මේ ලික්විඩිටි ස්විප් එකට කලින් තිබ්බ මේකට උඩින් ස්ටොප් ලොස් එක කොහොමද තියාගන්නේ? මේක සරල සෙටප් එකක්. ඕක උතනින් මිස් වුණොත් මේක මෙතනින්ුත් වැඩ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක නැවත ඇවිල්ලා යන අවස්ථාවවලදී මෙතනින් තමයි බලන්න. මෙතනින් මේ එන්ට්‍රිය මේක ඇත්තට මිස් වුණ එන්ට්‍රි එකක් තිබ්බනම් එහෙම මේ ලොකු ගේන් එකක් ගන්න තිබ්බ එන්ට්‍රි එකක්. ටෝල්ස් බලමු අපි කොච්චර මේ වෙලා තියෙනවද කියලා. මෙතන ඉඳලා සෙල් එක මෙතෙන්ට විතවුට් ලෙවරේජ් 6ක් නේ. මෙතෙන්ට වෙලා දෙනවා විතවුට් ලෙවරේජ් 8ක්. සාමාන්‍යයෙන් 180ක් වගේ යනවා 10x දැම්ම නම් මෙතන.